Hi. ෆාමසියට එන ගොඩක් අය මගේ එයාගේ ගැන සැලකිලිමත් කියලා හිතෙනවා. සමහරක් අය ස්පෙෂලි මට කියලාත් යනවා කොහොමද එයාගේ මේන්ටේන් කරන්න කියලා. ඉතින් මෙහෙම එයාට එක මේන්ටේන් කරනවා නම් ෆස්ට් එක තමයි ඔයා ඔයාගේ කොණ්ඩෙට ඉස්සෙල්ලාම ආදරය කරන්න ඕනේ. ඒකට දෙන සත්කාරය ගැන හිතන්න ඕනේ. ඒ කියන්නේ හැම වෙලාවෙම කෙමිකල් දේවල් පාවිච්චි කරන්න එපා. සල්ෆේට් ෆ්‍රී ෂැම්පූ එකක් භාවිතා කිරීම ගොඩාක් සුදුසුයි. ඒ වගේම කොණ්ඩේ යනවා නම් ඒකට හොඳ ඔයිල් ට්‍රීට්මන්ට් එකක් සතියේ දෙපාරක්වත් කරලා හොඳ ඇඟ ඇතුළට හොඳ විටමින් එකක් සහ පෝෂ්‍යදායී සම්බල ආහාර වේලක් ලබා ගැනීම ගොඩක් වැදගත් වෙනවා. ලස්සන විදියට ඔයාට කොණ්ඩේ තියාගන්න ඔයා කැමති නම්. ඉතින් ඒ පණිවිඩයත් එක්ක දැනටම යනවා. බයි. Hi. ෆාමසියට එන ගොඩක් අය මගේ එයාගේ ගැන සැලකිලිමත් කියලා හිතෙනවා. සමහරක් අය ස්පෙෂලි මට කියලාත් යනවා කොහොමද එයාගේ මේන්ටේන් කරන්න කියලා. ඉතින් මෙහෙම එයාට එක මේන්ටේන් කරනවා නම් ෆස්ට් එක තමයි ඔයා ඔයාගේ කොණ්ඩෙට ඉස්සෙල්ලාම ආදරය කරන්න ඕනේ. ඒකට දෙන සත්කාරය ගැන හිතන්න ඕනේ. ඒ කියන්නේ හැම වෙලාවෙම කෙමිකල් දේවල් පාවිච්චි කරන්න එපා. සල්ෆේට් ෆ්‍රී ෂැම්පූ එකක් භාවිතා කිරීම ගොඩාක් සුදුසුයි. ඒ වගේම කොණ්ඩේ යනවා නම් ඒකට හොඳ ඔයිල් ට්‍රීට්මන්ට් එකක් සතියේ දෙපාරක්වත් කරලා හොඳ ඇඟ ඇතුළට හොඳ විටමින් එකක් සහ පෝෂ්‍යදායී සම්බල ආහාර වේලක් ලබා ගැනීම ගොඩක් වැදගත් වෙනවා. ලස්සන විදියට ඔයාට කොණ්ඩේ තියාගන්න ඔයා කැමති නම්. ඉතින් ඒ පණිවිඩයත් එක්ක දැනටම යනවා. බයි. Hi. ෆාමසියට එන ගොඩක් අය මගේ එයාගේ ගැන සැලකිලිමත් කියලා හිතෙනවා. සමහරක් අය ස්පෙෂලි මට කියලාත් යනවා කොහොමද එයාගේ මේන්ටේන් කරන්න කියලා. ඉතින් මෙහෙම එයාට එක මේන්ටේන් කරනවා නම් ෆස්ට් එක තමයි ඔයා ඔයාගේ කොණ්ඩෙට ඉස්සෙල්ලාම ආදරය කරන්න ඕනේ. ඒකට දෙන සත්කාරය ගැන හිතන්න ඕනේ. ඒ කියන්නේ හැම වෙලාවෙම කෙමිකල් දේවල් පාවිච්චි කරන්න එපා. සල්ෆේට් ෆ්‍රී ෂැම්පූ එකක් භාවිතා කිරීම ගොඩාක් සුදුසුයි. ඒ වගේම කොණ්ඩේ යනවා නම් ඒකට හොඳ ඔයිල් ට්‍රීට්මන්ට් එකක් සතියේ දෙපාරක්වත් කරලා හොඳ ඇඟ ඇතුළට හොඳ විටමින් එකක් සහ පෝෂ්‍යදායී සම්බල ආහාර වේලක් ලබා ගැනීම ගොඩක් වැදගත් වෙනවා. ලස්සන විදියට ඔයාට කොණ්ඩේ තියාගන්න ඔයා කැමති නම්. ඉතින් ඒ පණිවිඩයත් එක්ක දැනටම යනවා. බයි. Hi. ෆාමසියට එන ගොඩක් අය මගේ එයාගේ ගැන සැලකිලිමත් කියලා හිතෙනවා. සමහරක් අය ස්පෙෂලි මට කියලාත් යනවා කොහොමද එයාගේ මේන්ටේන් කරන්න කියලා. ඉතින් මෙහෙම එයාට එක මේන්ටේන් කරනවා නම් ෆස්ට් එක තමයි ඔයා ඔයාගේ කොණ්ඩෙට ඉස්සෙල්ලාම ආදරය කරන්න ඕනේ. ඒකට දෙන සත්කාරය ගැන හිතන්න ඕනේ. ඒ කියන්නේ හැම වෙලාවෙම කෙමිකල් දේවල් පාවිච්චි කරන්න එපා. සල්ෆේට් ෆ්‍රී ෂැම්පූ එකක් භාවිතා කිරීම ගොඩාක් සුදුසුයි. ඒ වගේම කොණ්ඩේ යනවා නම් ඒකට හොඳ ඔයිල් ට්‍රීට්මන්ට් එකක් සතියේ දෙපාරක්වත් කරලා හොඳ ඇඟ ඇතුළට හොඳ විටමින් එකක් සහ පෝෂ්‍යදායී සම්බල ආහාර වේලක් ලබා ගැනීම